හලෝ යාළුවනේ. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ B.Pharm ඩිග්‍රී එක. එහෙමත් නැත්නම් ෆාමසි ඩිග්‍රී එක ගැන පුංචි විස්තර ටිකක්. ඉතින් මගේ A level results වලට මට තිබ්බේ biology B, chemistry A, physics C. මගේ study score එක 1.52 කගයක් තමයි තිබුණේ. ටන්ටටන්. ඉතින් මේ තමයි මම B.Pharm ඩිග්‍රී එකට තේරුණා කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මට ආපු මැසේජ් එක. හරි දැන් මං ගැන කතා කරා ඇති. ඉතින් අපේ ඩිග්‍රී ගැන කතා කරොත් මේක අවුරුදු 4ක ඩියුරේෂන් එකක් තියෙන ඩිග්‍රී එකක්. අපි Allied Health Sciences faculty එක විදියට තමයි ඉගෙන ගන්නේ. අද ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් විතර නැත්නම් අනිත් ඩිපාර්ට්මන්ට් විදියට තියෙනවා MLS, nursing සහ optometry. ඉතින් යාළුවනේ අපි මේ Allied Health Sciences යටතේ ඉගෙන ගන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හතරම ප්‍රොෆෙෂනල් ඩිග්‍රී එකක් ඒ වගේම ඕනර් ඩිග්‍රී එකක් වෙනවා. මොකක්ද මේ ප්‍රොෆෙෂනල් ඩිග්‍රී එකක් කියලා කියන්නේ? ඒ කියන්නේ අපි මෙතෙන්දි ට්‍රේන් වෙනවා. ඒ කියන්නේ අපේ ස්කිල්ස් වැඩි දියුණු කරගන්නවා. අපිට qualified pharmacist කෙනෙක් වෙන්න. එතකොට මොකක්ද මේ ඕනර් ඩිග්‍රී එකක් කියලා කියන්නේ? ඕනර් ඩිග්‍රී එකක් කියලා කියන්නේ ඩියුරේෂන් එක 4 years වෙන ඩිග්‍රී එකකට. ඒ වගේම තමයි ඩිග්‍රී එකකට ක්‍රෙඩිට් 120ක් වගේ ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ඩිග්‍රී එකේ වැලිඩිටි එක හොඳ ප්‍රමාණයක තියෙනවා කියන එක. ඉතින් අපිට අපේ ෆස්ට් ඉයර් එකේදී ඇන්ඩෝමන් ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි, මැත්ස් ඇන්ඩ් IT, ෆිසිකල් ෆාමසි සහ ෆාමසිටිකල් කෙමිස්ට්‍රි විදියට සබ්ජෙක්ට් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් යාළුවනේ අපිට ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. ඇත්තටම ඇයි? මොකද අපි රෙඩි වෙන්නේ ස්පෙસિෆික් ප්‍රොෆෙෂන් එකකට. ඉතින් අපේ අනන්‍යතාවයට ඒ වගේම ප්‍රොෆෙෂනල් අපියරන්ස් එකක් ඉස්මතු වෙන්න තමයි අපි ඩ්‍රෙස් කෝඩ් එකක් යූස් කරන්නේ. ඉතින් යාළුවනේ බෞද්ධරි හිතන්නේ මේ ෆාමසි ඩිග්‍රී එක තියෙන්නේ නිකම්ම බිස්නස් එකක් විදියට. මේත් අරවි කරන්න කියලා. සමාජය විසින් එක තැනකට කොටු කරලා තියන්න හැදුවත් මේක පුළුවන් විදේශ පාත්ව එකක්. අහලා තියෙනව නේද? ලෝකෙ නොනැසෙනම රැකියාව අතර අභියෝග නිෂ්පාදනය වගේම ඖෂධ නිෂ්පාදනයක් තියෙනවා කියලා. ඉතින් මං හිතන්නේ කෙනෙක් බයෝ කරන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න චූටි හරි බලාපොරොත්තුවක් තියාගෙන. ඉතින් වරි වෙන්න ඕන නෑ. මොකද අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඖෂධ ගැන. ඉතින් ඖෂධ ගැන ඕනටත් වඩා දැනුමක් මේ ඩිග්‍රී එක හදාන්න අපිට ලැබෙනවා. ඉතින් යාළුවනේ මම කිව්වනේ මේ ඩිග්‍රී එක ඇතුලේ විශාල ප්‍රමාණයක ජොබ් ඔපචුනිටිස් තියෙනවා කියලා. ඒ අතරින් අපිට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ සහතිකලත් බලපත්‍රලාභී ෆාමසිස්ට් කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා. hospital pharmacist, drug regulator, pharmacy educator වගේම drug manufacturer side එකට යන්නත් අපිට පුළුවන්. ඉතින් ඔයා ෆාමසි ඩිග්‍රී එක තෝරගන්න ඉන්න කෙනෙක් නම් ඇත්තටම ඔයා වෙනුවෙන්ම වටින පියවරක් තියලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්නම්. බයි.